ඉතින් මම මොකද කියන්නේ පොටේටෝ එකයි. වෙනද රහමයි. වෙනද රහමයි. ඔව් වෙනද රහමයි. කවදාද අන්තිමට කෑවේ? අන්තිමට තව අවුරුදු දෙකක් විතර. ඔය මාඳ බඩුවක් මේ පිස්සව වාඩි කරන්න. මේ එතකොට ඔයාලට හොඳ මොකද්ද? Tomato. Good morning, ළමයි. අද බැටල් එකක් නෙවෙයි නේ. අද මොන බැටල්ද? අද කන්න යන්නේ අපි සන් බිස්කට්. අනික හරි කියන්නේ නෑ. සන් කැකරනේ. පටන් ගන්න. මේක නිකන් සාවයක් වගේ මේ නිකන් අර ඒ වගේම තියෙනවා පොටේටෝ ක්‍රැකර් එක. ඉතින් අද මේ බිස්කට් දෙකම මේ එකම බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. අද බැටල් එකක් නෙවෙයි. බ්‍රෑන්ඩ් එකක වුණාට මේක වෙනස් නේ. මේක දෙමළි වටක් කොළවාට. මේ මිනිහා දන්න මේ මිනිහා පිස්සු කෙලින්නේ. සන් කැකර් එකේ ප්‍රයිස් එක රුපියල් 100යි නේ. පොටේටෝ එකක වෙනවා 180ක්. ඒකේ සමුකල් මුලින්ම try කරන්නේ. පොටේටෝ එක try කරමුනේ. මේ තියෙන්නේ potato එක. අපි එහෙනම් කාලා බලමු. පපඩම අප්පගෙන. එකක් කාලා මදි. බඩ පිරෙන්නේ නැහැ හැමෝම. බඩ පිරෙන ගන්න ඉස්සර රිවිව් එක. ආ ඒක රසයි නේ. ඔව් නේ. ඒ කියන්නේ කන්න ආසයි. එහෙම සීන් නැති නෝනේ. කන්න ගන්න ආසයි. හැපෙන සද්දෙට. කීරහකුත් තියෙනවනේ. ඔයාලට හැමදෙස්සම ඒක කීරහනේ ඕනේ. ස්පයිසි නිකන් ස්පයිසි ආව නිකන් මට වැඩි. සද්ද වැඩි. ඉතින් මම මොකද කියන්නේ පොටේටෝ එකයි. වෙනද රහමයි. වෙනද රහමයි. ඔව් වෙනද රහමයි. කවදාද අන්තිමට කෑවේ? අන්තිමට තව අවුරුදු දෙකක් විතර. ඒක විතර වෙනද රහමයි. ඔල්මාද බඩුවක් මේ පිස්සව වාඩි කරන්න. මේ හරි එහෙනම් අපි මේ සංක්‍රකය එකත් try කරලා බලමු. මේ තියෙන ගයි සංක්‍රකය එක. කලින්කට වඩා හොඳ නෑ. මේක හරි සැහැල්ලුයි නේ. ඒකනේ සංක්‍රකය කියන්නේ. ඒකනේ සංකේත කියන්නේ. අනික මිලත් අඩුයි. සංක්‍රකය එකත් එහෙම මේ කියන්න ලොකු වරදක් නෑ නේ. රසාවක් අවුල නැහැ. මේ ගානට හරි බජට් එකට අවුලක් නැහැ. Oh my god! ඒකෙත් කිරි රහක් තියෙනවානේ. කිසි රහක් නම් දැනෙන්නේ මාන්දරි. නෑ. ඒ රුමනේ දෙන්නේ. ඈ? මෙලෝ රහක්. මෙලොරක් නේ. මේ එතකොට ඔයාලට හොඳ මොකද්ද? Tomato. මට සංකේත එක තමයි. සංක්‍රකය එක හොඳයි. මට සංකේත එක හොඳයි. මට නම් ඉතින් දෙකේම කියන්න ලොකු වරදක් නෑ. දෙකම රසයි. Like කරන්න, comment කරන්න, share කරන්න. Bye. බයි. Oh bro.